සුබ දවසක් හැමෝටම. ඉතින් මං කලින් අරගෙන ආපු ජර්නල් වීඩියෝ එකේ ඔන්න මං අද විස්තර කරලම ජර්නල් එකක පිටු සැකස්ම කොහොමද වෙන්නේ, ඔයාට කැමති විදිහට වෙනස් කරන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් අරගෙන එනවා. ඉතින් මට මේ ජර්නල් බුක් එක ඉයර් ප්ලෑන් එකේ එව්වේ නෙතෝ ග්‍රැෆික්ස් ඇන්ඩ් පේන්ටින් ස්ටෝර් කරන නංගි. ඉතින් මං එයාගේ පේජ් එකේ ඩීටේල්ස් උත් ඔක්කොම දාන්නම් ඔයගොල්ලන්ට. එයාගේ මේ විදියට කස්ටමයිස් කරලා ඔයාලට ජර්නල් බුක් එකක් හදාගන්න පුළුවන්. ඉතින් මේ ජර්නල් බුක් වල ස්ථිර විදිහක් කියලා නැහැ. හැබැයි ඔයාලට කැමති රටාවකට අදහසක් ගන්න තමයි මම මේ වීඩියෝ එක ගේන්නේ. ඉතින් පළවෙනියටම about me කියලා තමන් ගැන ලියන පිටුවක් මේ ජර්නලින් ඉයර් ප්ලෑනින් වල තියෙනවා. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ විදිහට කියලා හදව ගන්න. එහෙම නැත්නම් පොතක් අතින් ලියලා හදන ළමෙක් නම් ඔයාට පුළුවන් එහෙම පේජ් එකක් අතින් හදාගන්න. ඊළඟට dear future myself කියලා තියෙනවා. ඉතින් මම මටම ලියන ලියුමක් විදියට මම මෙහෙම දවසක මේ අවුරුද්දෙත් මේ විදිහට වැඩ කරනවා කියලා ලියන්න තමයි ඒ පිටුව තියෙන්නේ. ඉතින් ගොඩක් ලස්සනට පින්තූර දාලා මේ පොත හදලා තියෙනවා. ඉතින් ඔන්න ලස්සනට චිත්‍ර දෙන්න පුළුවන් කෙනෙක්ට පුළුවන් තමන්ට මොනවත් හදාගන්න. ඊට පස්සේ 2026 අවුරුද්දේ කැලෙන්ඩරේ තියෙනවා. ඊළඟට ඔයාගේ ආදරණීයගේ බර්ත්ඩේස් මේ කොටුවල මාක් කරලා තියාගන්න පුළුවන්. එතකොට අපි නිතර මේ පොත බලනකොට ඔයගොල්ලන්ට මතක් වෙන ඔන්න gift එකක් යවන්න, message එකක් යවන්න තියෙන දවස ළඟයි කියලා මේ දවස එනකොට. ඊළඟට ඔයාට password tracker page එකේ password ලියා ගන්නත් පුළුවන්. ඉතින් කාටවත් පෙන්නන්න බෑ පොත. හැබැයි ඒ වගේම මේ අවුරුදු තුල ඔයා achieve කරගන්න ඉන්න goals උත් ඔයාට ලියලා ඒක achieve කරාම ඉස්සරහින් ටික එකක් දාන්න පුළුවන්. ඉතින් මම 2025 අවුරුද්දේ දැම්මා මගේ YouTube channel එකේ subscribersලා 50000ක් කරගන්න ඕනේ කියලා. ඉතින් ඔන්න මේ වීඩියෝ එක කරනකොට 60008ක් කට්ටිය එකතු වෙලා තිබුණා. ඉතින් ඔයාගේ විෂන් එක ඒ දේවලුත් ඔයාලට පුළුවන් මේ පොතේ දාන්න. ඔයා යන්න ඉන්න ටාගට්ස් ඒවට දාලා චිත්‍ර ස්ටිකර්ස් ඔයාට අලවන්න පුළුවන්. ඒ වගේම ඔයා කියවන්න බලාපොරොත්තු වෙමින් ඉන්න පොත්වල නම් මේ වගේ පිටුවක ලිය හැකි. බලන්න ආසාවෙන් ඉන්න ෆිල්ම්ස් ලියන්න පුළුවන්. ඉතින් මේ පිටු දෙක ඒකට වෙන් වෙනවා. ඒ වගේම ඔයා එක්සර්සයිස් කරන එක හරියට කරනවද කියලා මාක් කරගන්න ඔයාට පුළුවන්. ඒ වගේම ඔයාට බිල් කොච්චරක් ගිහින් තියෙනවද එක මාසවල මේ දේවල් ලිය හැකි. වගේ මෙන්න මේ පිටුව සෝෂල් මීඩියා කරන අයට එක සතිය අන්තිමට කී දෙනෙක් ඔයාට එකතු වෙලා තියෙනවද, සබ්ස්ක්‍රයිබර්ස්ලා, ෆලෝවර්ස්ලා, ඒ දේවල් මෙන්න මේ වගේ පේජ් එක ඔයාට අප්ඩේට් කරගෙන යනකොට ඔයාටම දැනෙයි. කට්ටිය එකතු වෙනකොට ඔයාට ලොකු සතුටක් දැනෙයි කට්ටිය එකතු වෙද්දී. ඉතින් මොටිවේෂන් කෝට්ස් ටිකුත් මෙතන තියෙනවා. ඒ වගේම සති 52 ඔයා ස්තුතිවන්ත වෙන්න ඕනේ කාටද කියලා ලිස්ට් එකක් තියෙනවා. ඉතින් ඔයාට කැමති විදිහට ඒක වෙනස් කරගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ ඔහොම දැන් යනකොට ඔන්න පටන් ගන්නවා ජනවාරි මාසෙ. ඉතින් මාසයක් ගානේ මේ තියෙන පිටු ටික ලස්සන කවර් පේජ් එකක් එක්ක අපිට හදාගන්න පුළුවන් මේ පේජ් එකෙන්. ඔයාට pages ටික කියලා හදාගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලට habit tracker එකක් හදාගන්නත් පුළුවන්. මට පිටුව මිස් වුණා. මේ තියෙන monthly plan එක. ඉතින් මෙතනදී මාසෙ මුලදී අපිට මාක් කරගන්න පුළුවන් දවස්වල අංක දාලා මෙන්න මේ මෙදාට මම මොනවද කරන්න දාගෙන තියෙන වැඩ කියලා. ඉතින් එතකොට එදා උදේට ආපහු බලනකොට අපිට මතක් වෙනවා මෙන්න මේ වැඩේ තමයි තියෙන්නේ කියලා. ඒ වගේම කලින් දවසේදී බලන්දී අපි වැඩේ ලෑස්ති කරගන්නවා. අමතක වෙන්නේ නැතුව මාක් කරගන්න පුළුවන්. ඊළඟට අපි දිගටම කරන්න ඕනේ අපිට කම්මැලි හිතෙන දෙයක් තියෙනවා නම් මේ habit tracker එකේ මාක් කරන්න පුළුවන්. ඒ වගේ. එතකොට මේ දකුණු පැත්තේ පිටුවේ තියෙන weekly plan එක ඉරිදරයට ඔන්න පොරවල ගන්න පුළුවන් අපිට. මොනවාද මේ සතිය තුළත කරන්න තියෙන වැඩ ටික කියලා මේ විදිහට සති 4ට මේ වගේ pages 4කුත් මේ පොතේ සඳහන් කරලා තියෙනවා. ඉතින් එතකොට අපිට අපේ වැඩ ටික ලස්සනට plan කරලා කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ මාසය තුලත් අපි මොනවද shopping ගිහිල්ලා අරගන්න තියෙන විශේෂ දේවල් ඒවත් අරගෙන ආවට පස්සේ මේ විදිහට ටික් එකක් දාලා තියාගන්න පුළුවන්. ඊළඟට ඒ මාසය තුලත් අපි කියවන පොත් මොනවාද? ඒ වගේම අපි exercise plan එකකට exercise කරනවද? මොකද මේක චුට්ටක් අපිට කම්මැලි දෙයක් නේ. ඉතින් ඒක එහෙම නොවෙන්න අපිට කරන්න බලන්න. ඒ වගේම
හැමදාම කා වෙනුවෙන්ද ස්තුතිවන්ත වුණේ කියලා මේකේ ලියන්න පුළුවන් මේ page එකේ. ඊළඟට monthly savings කියන එකත් අපිට ගොඩක් වැදගත් වෙනවානේ. ඉතින් දවස ගානෙම පුංචිම මුදලක් හරි ඉතුරු කරනවා නම් ඒක මේකේ ලියලා අපිට පුළුවන් box එකකට දාන්න. ඉතින් සල්ලි box එකක් හදන හැටි වීඩියෝ එකකුත් මම ඊට කලින් ගෙනල්ලා තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට වැඩ කරන්න. ඊට පස්සේ ඔන්න budget plan page එක හදා ගන්න පුළුවන්. ඔයාට කොච්චර සල්ලි ඇතේ තිබ්බද කොච්චරක් වියදම් වුණාද ඒ විදිහට මේ page එකේ මාක් කරන්න පුළුවන්. ඉතින් ඔන්න ආපහු එනවා පෙබරවාරි මාසෙට. ඉතින් එතකොට පෙබරවාරි මාසෙත් අර වගේම පිටු සෙට් එකක් තියෙනවා. ඉතින් එතකොට ඔයාට මේ අන්තර්ගත වෙලා තියෙන පිටු ටික ඔයාට වෙනස් කරලා හදව ගන්න පුළුවන් මේ page එකට කියලා. ඔයාගේ අවශ්‍යතාවය අනුව. ඉතින් මේ වෙලාවේ පාඩම් වැඩක යෙදෙන කෙනෙක් නම් study tracker page එකක් ඔයාට add කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඔයාට pages set කරගෙන මේක කරගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් ගොඩාක් ආසයිතේ ඔයගොල්ලෝ කරලා බලන්න. මමත් මෙන් අවුරුදු 4කටත් වැඩි මේ විදිහට ප්ලෑනින් වැඩ පටන් අරගෙන ඉතින් මම දිගටම හැම අවුරුද්දම මේ වගේ කාලේ එනකොට වීඩියෝ එකක් අරගෙන ආවා මේ ඉයර් ප්ලෑනින් එක සම්බන්ධව. ඉතින් මේත් එක්ක යන තව වචනයක් තමයි ළමයි බුලට් ජර්නලින් කියන්නේ. බුලට් ජර්නලින් කියන්නේ ඩොට් තියෙන පොතක්. එතකොට මේ පොතේ මේ චිත්‍ර අර ඩොට් එක අපිට ඇඳ ගන්න පහසුයි. ඉතින් බුලට් ජර්නල් එකක් කරනකොට වෙන්නේ මේ pages ටික ඔක්කොම අපි අතින් ඇඳලා සකස් කරගන්නවා. අපි ලස්සන චිත්‍ර බලලා ඩොට් තියෙන පොත් ලංකාවේ දැන් මේ pages කරන කට්ටිය ළඟක් තියෙනවා. බුක් ෂොප් වල නම් හොයාගන්න ටිකක් අඩුයි. එම නැත්තම් කොටු රූල් පොතක වුණත් අර කොටු පාවිච්චි කරලා අපිට මාක් කරන්න බලන්න. ඉතින් මේ වගේම තමයි මේ පොතේ අන්තිමට තියෙන travel කරන්න ආසතෙන් period tracker එකක්. ඒ දේවලුත් මෙතන දාලා තියෙනවා. ඉතින් අපිට තියෙන මේ දේවලුත් මාක් කරන්න. ඉතින් පටන් අරන් බලන්න හරිම ආස හිතෙයි. ගොඩම මම මේ වෙලාවෙත් කියන්නේ අර printed පොතක් මම ගත්තේ bullet journal එකක් පාවිච්චි කරන්නේ නැතුව මාසෙන් මාසෙට අපිට මේක ලියලා හදන්න වුණොත් ජොබ් එකක් කරන කෙනෙක් විදිහට මට නම් මේක වැඩත් එක කෙරෙන්නේ නැහැ. අර හදලා තියෙන ෆෝමැට් එකේ මාක් කරනවා වගේ නෙවෙයිනේ අලුතින්ම ෆෝමැට් එක අපි අතින් සකස් කරනකොට. අන්න ඒ නිසා ඒක එකපාරම මෙතන තියෙන එකේ ලියන එක මට පහසුයි. හැබැයි ඉතින් මාසයක් ගානේ මේ විදිහට ලස්සනට චිත්‍රයක් ඇඳලා මේවා ලස්සනට ඇඳලා කරන කෙනෙක්ට ඔන්න බුලට් ජර්නල් එක පාවිච්චි කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. ඉතින් ළමයි ඔයගොල්ලන්ට මොන හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. ඉතින් මේ වගේ පොතක් මිලදී ගන්න ඕන නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ මම සියලුම විස්තර ටිකත් දාලා තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් කතා කරලා පොතක් හදව ගන්න. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම 2026 අවුරුද්ද ගොඩාක් සතුටින් සාර්ථක ඔයාලගේ ගමනක් යන්න පුළුවන් අවුරුද්දක් වෙන්න කියලා මම හදවතින්ම සුබ පතනවා.